Yo, hello guys. ඉතින් අදත් මේ ෆීචර්ස් ලා ගැන මම මොකක්ද කරන්න දන්නවා ඉන්න මොක්ස සෙට් එකක් මේ එක. හරි. දැන් මෙතනින් පහළට යනවා. කියන්නේ මෙතන මාක් කරගත්තත් හරි. ඔව් ගෝල් තියෙන අපිට ගෝල්ඩන් එක හදා ගන්න පුළුවන් මේ ගෝල් තියෙන එකක්. ටෆ් නේ නේද? එච්චරයි. පල්ලෙහාට යන්න තියෙන්නේ මම කේව් ගන්න නැද්ද කියලා මට කිව්වා. අරමිලා වයි ලෙවල් අපි ඉන්නේ මොකද්ද බං මේ කඩිකක් ඕෆ් කරන හරි ඉතින් අද නෝකක් නෝක තමයි ආඩියෝ ෆයිල් එක. කමන anyway මේ මම දැන් බලන්න ආවේ අපි ඉන්නේ වයිර් ලෙවල් 4. අපි මෙතන ටෝච් එකක් ගමු. මොකද ෆෝන් එක මොනවද කියලා කවුද? right guys. අපි මේක එහෙම ලස්සට මයින් කරන්න යමු. මේකේ ස්ට්‍රිප් මයින් නම් යන්නේ අපි කේව් එකක් හම්බෙනකම් යමු. ඉතින් මොනවා කරන්නේ? හරි නුනත් යන්න තමයි තියෙන්නේ guys. නැකින් යමු. අඩෝ what කත් ගන්නේ guys. ස්පෝන් එකක් සෙට් නා අනේ පවුද පොඩ්ඩයි දැන් යා ටෝච් එකක් ගන්න බෑ නැත්නම් දෙන්න සෙට් එක ඕන හදස් මල කරන්න. මාකට නෑ. ආයි ගත්තා. හරි අන්දක් එක හරි ගස් මේකේ නාඩක් නෑ මේ අම්බලා නිකන් කාමරේ වගේ ඇරලා තිබ්බා ඒකින්ද පොඩ්ඩක් ගියා කාටද මෙන්න මේක නයිස් අපි ASEAN නම් කරන නේම් එක ටැබ් එකේ වටන සැටලයිට් තියෙනවා මියුසික් වල ලෙනාරේ අද සෙකන්ඩ් එක පොඩ්ඩක් ලස්සනයි සිංගල් බකට් එකක් තියෙනවා මම කැඩුවත් ඔය කෝනර් ඔය ඉස්සර XP පාම් එකක් වගේ හදන්න ඕනොත් උමනයි right guys මම දැන් ආවේ කොහෙන්ද කියලා හදුවත් මම මෙහෙට ආවේ මෙහෙන් ආවේ ඉන්න ටෝච් දැන් කාමරේ ටෝච් තියලා guys බලන්න right ලැපස් ටික සෙට් වෙනවා දැන් ටෆ් තියෙනවා කියන මම හිතන්නේ ඩයමන්ඩ් ටිකක් තියෙන්න ඕනේ ටෆ් තියෙන කෙනෙක් අර එහෙම ඉන්න කියන හඳක්කම කරා ෂෝට්ස් වල එහෙම දැක්කා අඩු ඩයමන්ඩ් සෙට් වුණාම අන්තිමට ටෆ් තියෙනවා අනිවාර්ය ඩයමන්ඩ් තියෙනවා yes ඇඩ්වාන්ස්මන්ට් මේ ඩයමන්ඩ් yes අම්බෝ 1 2 3යි 2යි 3යි 4යි 4ක් තිබ්බ guys බලන්න මේක ඇටි it guys very happy ඉතින් ඊට කලින් බහනවා මම මේක රෙකෝඩින් වෙනවද කියලා උනේ පොඩි කාගේ හැදෙනවා මේ එනවා ඩයමන්ඩ් දැන් ආයෙත් මට ඇහෙන්නේ නිකන් කොන ඇහැ කොනේ වගේ ඩයමන්ඩ් තියෙනවා කියලා right guys nice guys full screen දැම්මේ නෑ මොකද full screen දැම්මොත් තමයි මම කර්සර් එක පේන්නේ සේස් ඔයගොල්ලෝ නම් පේනවා කලින් එපිසෝඩ් එක මම දැක්කා ඒක මේ රෙකෝඩින් එකට පේනවා වැඩේ කියන මට පේන්නේ දන්නවා නේද පොඩ්ඩ ඒක ගානේ ස්පෝන් එක ඉස්සරහට ඕනේ නා සහ මෙච්චරම චෙස් තියෙන පොඩි මෙමු එකක් තියෙනවා ග්‍රැවල් එකක් කරලා ආදල්ලා ඒක පොඩි අතල්ලා ගත්ත ග්‍රැවල් එක පොඩ්ඩක් මෙහෙම කරලා right ටාගට් කම්ප්ලීට් කරා ඩයමන්ඩ් 4 හරි දැන් තව 4ක් ඕනේ කියන මට 24ක් ගමු 24ක් නම් guys මට ඕනේ වෙනවා තව සකෝට් හරි මාසිරේ පතකේ වෙන ඉස්සලාපකේ වෙන්නේ මේවා තියෙනවා අයන් තියෙනවා මොකම මම guys පටස් කාලා මේ
ටෝච් ටිකක් අරන් ආවත් හොඳයි. මොකද නිකන් මොබ්ලගෙන් කන්න ඕනේ නැහැ. අයින්සකම ගිහිල්ලා මේ මම ක්ෂණික ගිහිල්ලා මේ මොනවාද ටෝච් ටිකක් අරන් එන්න. මොකද මේ තාපෝ අයන් ටිකක් දාලා ඒක ඉන්වෙන්ටරි එකත් ක්ලියර් කරන් එන්න පුළුවන්. ඉතින් ගයිස් පටස් කාලා ඔයගොල්ලන් මම හම්බෙන්න. ඕනේ ඉතින් ගයිස් මේ නා දැන් අයන් ටික තමයි මේ ටික ස්මෙල්ට් වෙන දම වෙලාවට මේ වතුර වාකට් එක දාලා පටස් දාලා එන්නේ දැන් වතුර දාලා මේක මේ වෙලාව එක මම දැන් අයින් කරනවා මොන දෙකද දැන් මේක හරි කරදරයක්. මේක වැහුණා හරි. කරදරයක් වෙනවා පස්සේ වහමු. ගයිස් වань ටච් කරද්ද මොකද එකක් කරේ දුක් බලන්න. කොහොමද කරන්නේ දාපහද ෆවුන්ටන් එකක් කරන්නේ. ඔය බලන්න. ඉතින් පොඩ ඉන්න ගයිස් මම මේ ටික මේ පටස් කාලා මේව කරලා ඔකනවා හම්බෙන්න. මොකද මේ ටික දෙපාර ගන්නයි දෙපාර ගන්න මේ හදන්න. ඉතින් ඉතින් මේ පටස් මේ ලාව එක වහගෙන මම ඔයගොල්ලන්ව ආයි ක්ෂණික හම්බෙන්න. right ඒක ගියා. හරි ඒක මට වගේ ඉන්න. පොඩ්ඩක් වෙලා ගියට පස්සේ මේ වෙලා නවතිනවා. මම ලච් කරා දෙකයි. එතන නිවිගෙන ගියා. දැන් ඉතින් ගස් පල්ලෙහාට යන්නේ. මම මේක හදන්න ටිකේ. ගස් අපි දැන් දින පල්ලෙහාට යන පටස් කරලා දානවා ටිකක් කරනවා. එකක් හරි වෙලා ගියා. මම ඩැමේජ් ඉන්නේ අර එකපාරට. ලච්චය දාන්න වෙන සීන් නැති. මේක උන්නේ. ෂීල්ඩ් එකකින් දාන්න ඉතින් බෑ කරන්න එකයි ගයිස්. මේක F කරලා මේ කොහොමද? ෂීල්ඩ් එක F කරන්න කලින් මේක කොහෙන්ද බං ආ? හරි. ඊට පල්ලෙට ගියා. මම ගියා රයිට්. මම හිතන්නේ මේ පැත්තේද කොහෙද තිබ්බේ මේ පැත්තේ. ඩෙඩ් එන්ඩ් එකක් වැඩක් නෑ. ඉතින් අපේ ස්පෝන එක මෙහෙද? ඕනේ මෙහෙද කොහෙද? මෙහෙ තමයි. රයිට් මෙහෙම යමු මේ පැත්තේ තියෙන්නේ දෙකක් මේ වහලවල උන්නන්නේ. රයිට් මේ පැත්තට ගියා මෙතන ඩයමන්ඩ් තියෙනවද? පොඩි හොලෝ එකක් තියෙනවා. එතනින් ගිහලා බලමු ඉතින්. එතනින් තුනකට බෙදනවා. මෙතන මාක් කරා නම් හරි. රයිට් මේ පැත්තට ආජෝ කිං අර අයියෝ මුත්තක මලන්නේ අබ්බා. මේ බං ඇණයක් වෙන්නේ ඉන්නේ අයියෝ. නේ ඔයි බෑනේ ගයිස් මම මේව ගන්න ඊතල් ටිකක් තියෙනවා සහ මේ බෝ එකක් තියෙනවා. ඔය බෝ එකක් හදන්න ඕනේ. ඉතින් මේක ආයෙත් හදාගෙන ඉන්න මොකද පෙන්නන්න එක වෙලා යනවා හින්දා. ගයිස් පස්තාලා පෙන්නලා හම්බෙන්න. ඔන්න ඉතින් ගයිස් බෝ එක හරි ඊතල සෙට් එකක් තියෙනවා. සෙට් එකක් කියන්නේ ස්ටැක් එකක් වගේ තියෙනවා. මට කඩ හදක් නෙමෙයි තාපු ගේම් එක හදා කරලා සුදු හෙඩ්ෂොට් දෙන්න ඒකේ ඉන්නකෝ හෙඩ්ෂොට් එකක් නෑ මට රයිට් එයා මල හලෝ හවුද පළවෙනි තරක් ටීම් කෙනෙක් මරනවා රයිට් ඌ ඉවරයිද කොහෙද මේක වැඩුන්නේ කොහොමද? ගන් පවුඩර් හම්බුණා. yes මම පළවෙනි දාක දීප කෙනෙක් කියලා. අයියා එන්න කොට හොඳ නැහැ. yes එයා ඩයි. එතන ඩයමන්ඩ් තියෙනවා. මේ ටික ගමු. nice එකයි තියෙන්නේ.
ටිකක් බොහොම වටිනවා. එකක් ගත්තාලයි ටෆ් තියෙනවා කියන්නේ ඉතින් ඩයමන්ඩ්ම තමයි. ටෝච් එකක් දාගත්තා. නැත්තම් කවදා එක්කේ නෑ වගේ තියෙනවා. ඒක ඉතින් තව දුර යන්න ඕනේ මහා පරිමාණ කියලා එකක් තියෙන නිසා. අපි යමු දැන් මොන පැත්තට යන්නේ කියලා හිතන්න. මේක zoom කරන මට disappear වුණානේ මිනිස් ෆෝන්. මේවට කියවලා විතරයි මේ ළඟට යන්නත් මොකක්ද වගේ මේ ලැග් වෙනවා එකපාරට මේ අග ෂේඩ් ඉවර මේ පොඩ ඈතට යමු ගයිස් මේ ෂේඩ් එකක් තියලා මම ෂේඩ් thumbnail එකට ෂේඩර්ස් දාන්නේ. ඒක නිසා මේක ෂේඩ් එකක් දාන්න පුළුවන් ගයිස්. මේ මම ඔයාලා දැන් උනත් දාලා පෙන්න ආමර් එකයි මේව ටික හදා ගන්න පුළුවන් ඒසි. මේකට ස්ටෙයාර් කේස් එක තමයි ලස්සනට ලීඩ් එකක් ගන්න. රයිට් ස්ටෙයාර් කේස් එක තමයි දැන් දින ගයිස් අපිට සර්ෆේස් එකට යන්න තමයි තියෙන්නේ දැන්. හරි අපි යමු එහෙනම් ගයිස් උඩට. මේ පැත්තේනේ. උඩට යමු. මේකද? ඔව්නේ. මම හරියට මාක් කරලා මාක් කරලා තිනවා මාක් කරලා තියෙනවා. පේනවා දැන් ඉතින් ගයිස් මම ඔයගොල්ලන් උඩ ගිහිල්ලා අත් හම්බෙන්න මොකද මෙතනින් යන්නේ ඒක අමාරු වැඩි. උඩ ගිහලා හම්බෙන්න. ඔන්න ඉතින් ගයිස් මම සර්ෆේස් එකට ආවා සහ මම ඔයගොල්ලෝ පෙන්නනවා ෂේඩ් එකක් පෙන්නන්න නම් ඉතින් මේ ඩවුන් එකේ තමයි මට වැඩි. නැත්නම් යාට ගහන්න බෑ මොකද කිව්වොත් මේ වීඩියෝ එකේ නිසා අපි ඊළඟ එකේ ඩයමන්ඩ් ආමර් එකක හදාගෙන ආමර් එක හදන්න මම ඔෆ් එක කරා ඩයමන්ඩ් ටිකක් හොයාගෙන මොකද වෙලා යන හින්දා මම ඉස්සෙල්ලාම ෆස්ට් තින් ජස්ට් මම පිකැක්ස් එක හදාගෙන ඉන්න ඒක පොඩ්ඩක් ඉන්නන්න මොකද ඒක ඇඩ්වාන්ස්මන්ට් එකක් ඉතින් ඔන්න පිකැක්ස් ඒකට ආවෙන්න තමයි කමන්න right මම දැන් මේකයි එකයි සවල් එකයි හරි මෙතනින් 6ක් ඉතුරුයි. ඒ 6න් අපි සෝඩ් එකක් හදනවා ආසාව හරියන්න තියෙනවා. අපි සෝඩ් එකට එකක් යූස් කරලා වින් පොඩ්ඩක් ඉන්න දැන් මේ ඉතුරු සෝඩ් එක හදන්නේ මම ඒක අදාලා අපි තවත් එපිසෝඩ් එකක් මෙන්න ඊට කලින් මම ඔබට පෙන්නන්නම් ෂේඩ් එක. මොකද ෂේඩ් එකක් හොඳයි නම් කියන්නේ මම ඉස්සර DSL ෂේඩ් එකක් දාන්න බලන්නේ මේ ආර්ටික්ස් එක සෙට් කරනාට පස්සේ තමයි ආර්ටික්ස් එක සෙට් කරනවා. ඉතින් මේ ටික පොඩ්ඩක් ලස්සනට හදාගමු. ටිකට්ස් එක ඊට පස්සේ X එක ෂවල් එකයි මේක දාමු මෙතනට. දැන් ඔන්න බස්සත් පැයව බලස් දාලා මේ ඩයමන්ඩ් ටික මේකට දාලා මම ජූ බොක්ස් එකකට ගන්න සිද්ධ වහන්න කම්මැලි කවන්න. හරි කියවනවා වැඩි. options video settings shader project luma with 300 මොකක් හරි එකක් කියවනවා වැඩි. අවශ්‍ය තොරතුරක් හරි ඉක්මනට right ඔන්න ඉතින් සර්ෆේස් එක තමයි ෆේස් දාලා තියෙන්නේ. FPS පොඩක් ලිමිට් කරත් හොඳයි. කොහොමද FPS 60කට වගේ අපි ලිමිට් කරත් ඒක ටිකක් හොඳයි. අපරාධ දාන්නකො. අන්න තියෙනවා මේක. මම ඉස්සර බෙටර් මයින්ක්‍රාෆ්ට් එකක් කියන්නේ ඒකට පොඩ්ඩක් රන් එක මාදි රන් එක අදින වැඩි. ඒ වගේම මම බෙටර් මයින්ක්‍රාෆ්ට් එකක් කියන්නේ ඒක ටිකක් ගන්න. ඔන්න ඉතින් වතුර. යට ගියාම කොහොමද කියලා බලන්න හොඳයි නැති කියලා උඩ පේනවා. දැන් අරක වගේ නෙමෙයි. ගොඩක් සුපිරි මේ සහ මේ දැන් තියෙන දැන් මේක කොළ ගොඩක් හෙලවෙනවා මම දැක්ක මේ සමහරක් වෙලාවට දැන් කස්ටමර් කරගෙන අපේ සෙටින් වලින් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. මේ අවුව බලන ඔයගොල්ලෝ පේන නිකන් කැමරා එකට අල්ලනවා වගේ ලස්සනට අවුව වැටෙනවා. මේක හේවන ඇල්ලක් තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඉතින් ලස්සන. ඔයගොල්ලෝ පේනවා මේ ගහ මූව් වෙනවා මේ ලිෆ්ට් එක නෝත් පේනවා ඔයගොල්ලෝ පොඩි මූව්මන්ට් එකක් යනවා ඉතින් අන්න ඒකයි ඔයගොල්ලෝ කොටින්නේ මේ guys බලපු හැමදාම බොහොම ස්තුතියි.
අදින් මේ වීඩියෝ එක අවසන් වෙන්න ඉතින් හැම දෙනාටම සුබ දවසක් එනම් ඉතින් අපි ගිහලා